ඔයගොල්ලෝ ආස කරන යන කතාව. ඔයගොල්ලන්ට පුළුවන් ද මම මොකක්ද කියන්නේ කියලා හිතලා කියන්න. කියන්න බලන්න. දන්නවද? දන්නේ නැනේ. මම කියන්නේ ඉන්නේ පුහුල් හොරා කලෙන් දැනේ කියන කතාව. නැහුණාද? පුහුල් හොරා කලෙන් දැනේ කියන ජන කතාව. මේක මෙහෙමයි පටන් ගන්නෙ. කොහොමත් එක කාලෙක ගමනාල කෙනෙක් ඉන්නවා. ඒ ගමනාලට සාරවා ගොවිපලක් තියෙනවා. ඒ ගොවිපලේ එක එක වර්ගයේ එළවලු, පළතුරු, එක එක જાතියේ දේවල් තියෙනවා. හරිද? ඒ එළවලු වගාවට මේ ගොවිරාල හැමදාම සාතු කරනවා. සාතු කරනවා කියන්නේ මොකද්ද? වතුර දානවා, පොළ දානවා. මොන ටික කාලයක් යද්දී මේ ගොවිපලේ පළදාව හට ගන්නවා. ඒ පළදාව හටගද්දී මේ ගොවිරාල දකිනවා මේ පුහුල් වලින් ලොකු පුහුල් ගෙඩියක් හටගෙන තියෙනවා. ගොවිරාලට ඒක දැකලා මාරම සතුටුයි. ඒ මොකද දන්නවද අනිත් ගෙඩිවලට සාපේක්ෂව විශාලයි. මුළු ගමටම දෙන්න පුළුවන් මේ පුහුල් ගෙඩිය කඩාගෙන මේ දුන්නොත් කියලා හිතනවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ගම අමිනේට කියනවා ඔයා දන්නවද වැඩ අපේ මේ ගොවිපලේ ලොකු විශාල පුහුල් ගෙඩියක් තියෙනවා කියලා. මුළු ගමටම මෙදාසලේ බෙදන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ ගොවිහාමිනි කියනවා ඔව් නේද එහෙනම් කොච්චර දෙයක්ද මේ කියලා සතුටු වෙනවා ගොවිහාමිනේ. ඔන්න ඉතින් ඒ දවසක් ගෙවිලා යනවා. ඔන්න ඊට පස්සේ ඊළඟ දවසේ මේ ගොවිරාල ගොවිපලට යනවා තමන්ගේ වත්ත සත්‍ය බලන්න. ඊට පස්සේ පළදාවේ ස්වභාවය බලන්න. මෙන්න දකිනවා මේ පුහුල් ගෙඩිය නෑ. ගොවිරාලට එකපාරට හිතා ගන්න බැරුණා මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ටික වෙලාවක් තමන්ගේ මේ ගොවිපල දිහා බලන් ඉඳලා දුකින්ම මේ ගොවිරාල ගෙදර යනවා. ඊට පස්සේ හාමිනේට කියනවා මම ඔයාලට ඊයේ කිව්වා නේද මේ ගොවිපලේ අපේ ලොකු පුහුල් ගෙඩියක් තිබ්බා කියලා. ඊට පස්සේ ඔව් කිව්වා තමයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඔයා දන්නවද අපේ ගොවිපලේ මෙන්න මේ පුහුල් ගෙඩිය නෑනේ කියලා. ඊට පස්සේ හාමිනේට ඉතින් දුකයි. කොහොම ඉඳලා ටික වෙලා ගොවිරාල කල්පනා කරනවා නෝනේ ඔයා බෙරේ ගන්න මම සීනුව ගන්නම් කියලා කියනවා. ඔයා බෙරේ ගහන්න මම සීනුව නාද කරන්නයි කියලා. ඊට පස්සේ මුළු ගමටම ඇහෙන්න නෝනා බෙරේ ගහනවා ගොවිරාල සීනුව නාද කරන ගමන. ඊට පස්සේ මේ මොකද්ද මේ වෙන්නේ කියලා ඔක හිතා ගන්න බැරි කමට මිනිස්සු බලනවා හිල්ල මොකද මේ සීනුව නාද කරන්නේ? ඇයි මේ බෙරේ ගහන්න කියලා. ඊට පස්සේ ගොවිරාල මොකද මේ වෙලා තියෙන්නේ කියලා ගමේ මිනිස්සු ඔක්කොම අහන්න ගන්නවා. ඊට පස්සේ එතනටත් මේ හොරා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පුහුල් ගෙඩිය හොරකම් කරපු කෙනා. ඊට පස්සේ ගොවිරාල මුකුත් කියන්න ගත්තේ නෑ. කියනවා පුහුල් හොරා කලින් දෙනේ. පුහුල් හොරා කලින් දෙනේ. පුහුල් හොරා කලින් දෙනේ කියලා ඒකම විතරයි මේ ගොවිරාල කියන්න ගන්නේ. ඊට පස්සේ එතන හිටපු මේ ගමි ජනතාව මේ මොකද මේ ගොවිරාල පිස්සුවක් හැදිලාද කියලා මොනට මොන බලා ගන්නවා. ඊට පස්සේ එතන මේ පුහුල් හොරා ඉන්නවනේ. එයාට එකපාරට තේරෙන පුහුල් හොරා කලින් දෙනේ කියන්නේ මගේ පිටේ අලුවක් කන්නේ ගොවිරාල දැක්කත් දන්නේ නැහැ කියලා හිතනවා. ඊට පස්සේ එයින්තරේ ගොවිරාලට අප්‍රේන්න ගමේ ඉන්න මිනිස්සුන්ට අප්‍රේන්න ෂේප් එකේ පිහිටලා දානවා. ඒත් ඉතින් මේ ගොවිරාල ගෑස් වලින් මිදෙන්න පුළුවන්ද? බැරි වුණා. ඊට පස්සේ අන්න මේ දැන් මෙච්චර රසීනෝ නාද කරලා පුහුල් හොරා කලින් දෙනේ කියපු ගොවිරාල කරන්නේ අන්න හොරා ඉන්නවා කියලා කෑ ගහන්න ගත්තා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ හොරාව අල්ලගන්නවා. අල්ලගෙන දඩුවම් කරනවා. දැන් මේ කතාව බලන්න පුතේ. මේ කතාව ගත්ත පුහුල් හොරා කලින් දෙනේ කියන කතාව තමයි මම දැන් ඔයගොල්ලන්ට කිව්වේ. ඒකෙන් කියන්නේ අනිත් අයගේ දේවල් ගන්න හොඳ නැහැ. අනිත් අයගේ දේවල් ගත්තොත් අනිවාර්යෙන් දඬුවමට ලබන්න සිද්ධ වෙනවා කියන එක. අනික තමන් වැරදක් කරොත් ඒක තමන්ගේ ඉරියව් වලින්ම අඳුර ගන්න පුළුවන් කියලා මෙහිදී කියනවා. හරි. අන්නෝක තමයි මම පුතේ ඔයගොල්ලන්ට අද කියලා දීපු දැන කතාව.